මහා කන්නේ සඳහා කුඹුරු වීවගාව සඳහා කුඹුරු සකසා ගන්න ඇවිදින්නේ. මේ සැරේ මේ මහස් කන්නේ තමයි හරියටම කලට වැස්ස ලැබුණේ. ඉතින් සැප්තැම්බර් 15 පැරණි කියමුණක් තියෙනවා. පැරණි මිතු කියලා තියෙනවා. මහස් කන්න ආරම්භ වෙන්නේ සැප්තැම්බර් 15 වෙනිදාන් පස්සේ කියලා. ඉතින් ඒ වගේම හරියටම මේ ඔක්තෝබර් 15 වෙනිදා පස්සේ වැස්ස අපිට ලැබුණා. දැන් ඉතින් අපි මේ ලෑස්තිලා ඉන්නේ. මේ කරන්නේ කුඹුරු වලට මුල්ම පියවර නීරවල් ටික රැහැලා නීරවල් බැඳලා කුඹුරු සකසා ගන්න එක. මේ තියෙන්නේ නීර රහින්න තියෙන්නේ. මේ තියෙන්නේ බැඳපු නීර. මලත් එක්කන් තමයි ඔට්ටු වෙන්න තියෙන්නේ. බොහොම සමහර විටුවර බත් කන එක ලේසි කියලා බත් කන එක අමාරුයි. මොකද ගෝවියා කියන්නේ බොහොම දුක් මහන්සි වෙලා හම්බ කරන මිනිස්සේ. ඉතින් අද රට බලපුවාම අද රටේ පවතින තත්ත්වෙත් එක්කම බලපුවාම කෘෂිකර්මාන්තයේ නිසි තනක් හම්බෙලා නැහැ කියන එක තමයි මගේ මතය නම්. ඒකට අපේ අතින් කරන්න පුළුවන් අපි අතින් ගොවියාගේ පැත්තෙන් කරන්න පුළුවන් අපි හැම වෙලේම මහන්සි වෙනවා. ඉතින් ඒ වගේම රජයේ පවතින ආණ්ඩුව වලින් ගොවියට නිසි තැනක් ලැබිලා නැහැ කියන එක තමයි මගේ මතය. බලමු ඉදිරියේදීවත් පවතින ආණ්ඩුවකින් කෘෂිකර්මාන්තයට හොඳ තැනක් ලැබෙයි. තෙල් පොහොර මිල අඩු වෙලා ගොවියට නිසි තැන ලැබෙයි කියලා හිතනවා. ඉතින් බලමු. හරි එහෙනම් ආයෙ දවසක නැවත හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි. මේක බලන ගොවිතැන් කරන සියලු දෙනාගේම වගා කටයුතු සාර්ථක වේවා. හැමදේම සාර්ථක වෙලා දියුණුවටපත් වෙන්න ඕන කියලා තමයි මගේ නම් ප්‍රාර්ථනාව. එහෙනම් බුදු සරණයි.